ජීවිත යාත්‍රා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔබත් සමග බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ජපන් සෙන් කතාවක්. මට හිතුණා මේක ඔබත් එක්ක බෙදා හදාගත්තොත් හොඳයි කියලා. එක්තරා ජපන් පන්සලක ඉන්නවා හාමුදුරුවරු දෙන්නෙක්. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි. මේ දෙන්නා පුරුදු වෙලා ඉන්නවා හැමදාම උදෑසන ඒ අසල ගලා බස්නා ගංගාවක් ළඟට ගිහිල්ලා මූණකට හොදගෙන එන්න. ඉතින් මෙහෙම යන වෙලාවට සමහර දවස්වලදී මේ ගඟේ විවිධ සත්තු ගහගෙන එනවලු වතුරට වැටිලා පාවෙලා. ඉතින් මේ ලොකු හාමුදුරුවන්ගේ පුරුද්දක් තියනවලු මොකක් හරි කෝටු කෑල්ලක් හොයාගෙන දාලා මේ සත්තු ගොඩට අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ බේරලා හරිනවලු. ඉතින් එක දවසක් ඔය විදිහට ගඟේ ගහගෙන ආවලු පත්තෑයෙක්. මේ හාමුදුරුවෝ කෝටුවක් දාලා මේ පත්තෑය ගත්තාම මේ පත්තෑයා කෝටුව දිගේ ඇවිල්ලා හාමුදුරුවන්ගේ අතට දෂ්ට කරනවා. හාමුදුරුවෝ ඉතින් ඒකට බේත් දාගෙන නිකන් ඉන්නවා. ආයි දවසකදී මේ ගඟේම ගහගෙන එනවා පේනවා ගෝනුස්සෙක්. ඉතින් හාමුදුරුවෝ සුපුරුදු පරිදිම කෝටුවක් දාලා මේ ගෝනුස්සව ගන්නවා. ගත්තට පස්සේ මේ ගෝනුස්ස බිමින් තිබ්බහම මෙයා හාමුදුරුවන්ගේ කකුලට දෂ්ට කරනවා. ඉතින් හාමුදුරුවෝ ඒකටත් ප්‍රතිකාරයක් කරගෙන නිශ්ශබ්දව ඉන්නවා. මේ පොඩි හාමුදුරුවෝ මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. තවත් දවසකදී දැන් මේ ගඟේ ගහගෙන එනවා පේනවා සර්පෙක්. එතකොට මේ හාමුදුරුවෝ ටිකක් දිග කෝටුවක් අරගෙන දැන් මේ සර්පයව ගොඩට අරගෙන ජීවිතේ බේරන්න සූදානම් වෙන්නේ. පොඩි නමට බලාගෙන ඉන්න බැරි තැන මේ පොඩි හාමුදුරුවෝ කියනවා අනේ ලොකු හාමුදුරුවනේ මෙච්චර මේ සිදුවීම් දෙකක් වෙලත් පාඩමක් ඉගෙන ගන්න බැරි වුණානේ කියලා. එතකොට මේ ලොකු හාමුදුරුවෝ ඉස්සෙල්ලම කරන්නේ කෝටුවක් අරගෙන අර සර්පයව වතුරෙන් ගොඩට දාලා ඌට බේරිලා යන්න අවස්ථාව සලසලා පොඩි හාමුදුරන්ට කියනවා පොඩි නම ඒ උගේ හැටි මේ මගේ හැටි කියලා. බලන්න ඒක හරි අපූරුයි. පොඩි නම ඒ උගේ හැටි මේ මගේ හැටි. අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට ඔබ තුලත් ඕනෑ තරම් යහපත් ගුණාංගයන් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි අපි ළඟ තියෙන යහපත් ගුණාංගය තව කෙනෙකුගේ හැසිරීම මත වෙනස් වන සුළු ගුණාංගයක් නම් ඒක සැබෑම යහපත් ගුණාංගයක් වන්නේ නැහැ. උදාහරණයක් හැටියට ඉවසීම කියන්නේ ඉතාමත්ම වැදගත් යහපත් ගුණාංගයක්. හැබැයි ඔබේ ඉවසීම තව කෙනෙකුගෙන් ඔබට සිදුවන කෙනෙහිලිකමක් ඉදිරියේ වෙනස් වන සුළුයි නම් ඒ ඉවසීම අවසන් වෙනවා නම් ඇත්තටම ඒ සැබෑම ඉවසීමක් වන්නේ නැහැ. ඔබ ඔබේ ගුණාංගය වෙනස් කරගන්නව නම් බාහිර පරිසරයේ තවත් කෙනෙකුගේ හැසිරීම නිසා ඔබ තුල තිබෙන්නේ සැබෑම ගුණාංගයක් නෙවෙයි. එහෙමනම් අපි උත්සාහ කරන්න ඕනේ අපි පුරුදු වෙන්න ඕනේ අපේ ගාව තියෙන ගුණයහපත්කම තව කෙනෙකු නිසා නැති කර නොගන්න. මොකද එහෙම වෙනස් වෙනවා නම් ඒක සැබෑම ගුණාංගයක් නෙවෙයි. ඒක ඇත්තටම අපි මොකක් හරි මවාගෙන ඉන්න ස්වභාවයක් මිසක්ක සැබෑම ස්වභාවය නෙවෙයි. දැන් සමහරලාට ඔබට මේකෙන් හිතෙන්න පුළුවන් ඔබට මේ කුමක් හෝ අකටයුතුකමක් සිද්ධ වෙනකොට මේ හැම දෙයකම නිහඬව ඉන්න ඕනද කියලා. නෑ එහෙම නෑ. ඕන ඔබ සිටින ආයතනයක වෙන්න පුළුවන්, සාමාන්‍ය සමාජයේදී වෙන්න පුළුවන්, සමාජයේ හෝ ආයතනයක හෝ කුමන හෝ තැනකදී ඔබට යම් අකටයුත්තක් සිදු වුවහොත් ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා. ඔබ කලබල වෙන්නේ නැතුව යම් නීතිමය ක්‍රියාමාර්ග ආයතනික නීති පද්ධතියක් ඇතුලේ සිදුවෙන ක්‍රියාමාර්ග වෙන්න පුළුවන්. මම කියන්නේ ඒව කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් ඔබ තුල තියෙන ගුණයහපත්කම් නැති කරගatiya යුතු නැහැ. උදාහරණයක් හැටියට ඔබට යම් කෙනෙහිලිකමක් කරන කෙනෙක් පිළිබඳ වෛර කිරීම, එහෙම නැත්නම් ඒ පුජ්‍යලයත් එක්ක රණ්ඩු සරුවලකට යෑම, ඔහු සමග ක්‍රෝධයෙන් පසුවීම, අපිත් තව මොන හරි අකටයුත්තක් ඔහු සම්බන්ධව සැලසුම් කිරීම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ගුණාංගයන් ඔබ ඒ ආකාරයෙන්ම තියාගන්න ඕනේ. එතකොට තමයි සමාජයේ ඔබ දිහා දකින අනිත් අය තේරුම් ගන්නේ ඔබ සැබෑම ගුණ යහපත් පුජ්‍යලයක බව. එහෙම නැතුව බාහිර සාධක මත වෙනස් වෙන ගුණාංගයන් නම් ගුණ යහපත්කම් නම් ඔබ ළඟ තිබෙන්නේ සැබෑම ඔබ ඇත්තටම කරන්නේ එතෙන්දී හරිම එකක් නෙමෙයි මවාපෑමක්. ඒක නිසා මම ඔබට යෝජනා කරනවා තමන් ඔබ දන්නවා ඔබ තුළ තිබෙන ගුණාංගයන්.
ඒක ඉවසීම වෙන්න පුළුවන්, අන්‍යයන්ට උදව් කිරීම වෙන්න පුළුවන්. දැන් අර බලන්න අර හාමුදුරුවෝ ඒ සර්පයා හරි සතා හරි කාට හරි උදව් කළා. ඒ උදව් කළාට එයා ඒකෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එයාගේ යුතුයකම කළා. හැබැයි සතා ඇවිල්ලා එයාට දෂ්ට කරා. එයා ඒක ගණන් ගන්නෙ නැහැ. එහෙම වුණාය කියලා එයා කෝප ගන්නෙත් නැහැ. එයාගේ තියෙන අර කරුණා ගුණය නැති කරගන්නෙත් නැහැ. ඒක තමයි හරි විදිය. ඔබත් ඔබ තුල තියෙන ගුණාංගයන් නැති කරගන්න එපා බාහිර සාධක මත. ඔබට එවැනි ගුණාංගයන් ඔබ තුල වර්ධනය කරගන්න පුළුවන් නම් බාහිර සාධක මත වෙනස් නොවන යම් තැනකදී මේ සෝබා දහම ඔබව රැකබලා ගනීවි. ඒක ස්ථිරයි. ඉතින් ඒක නිසා මේ සෙන් කතාව මතක තියාගන්න. කවදාකවත් කොතනදී හරි ඔයා ගාව තියෙන ක්වොලිටි එක, ඔයා ගාව තියෙන ගුණාංගය, ඔයා ගාව තියෙන යහපත්කම බාහිර සාධක මත වෙනස් වන සුළු එකක් බවට පත් කරගන්න එපා. ඒ සැබෑම ගුණ යහපත්කමක් බවට, ඒ සැබෑම ගුණාංගයක් බවට පත් කරගන්න, අදිටන් කරගන්න. එහෙමනම් මේ කෙටි හඬපටයක් මේක. මං හිතනවා ඔබට ජීවිතේට යමක් ලැබෙන්න ඇති කියලා. අපි තවත් හඬපටයකින් හමු වෙමු. සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.